මම මේ හදපෙත් කොහමද? හරියට ඇට් එකක් වගේනේ. ඔව් ඒක නියමට හදලා තිනවා. මේ මොකද මේ? මං වොෂ්රූම් එකට ගිහින් යනකොට මේව ඔක්කොම ඩිලීට් කරලා තියෙන්න ඕන. තේරුණානේ? තේරුණා. එයාට මොකද්ද උනේ? සොම්නීටියා කැමතියි වගේ. මොකද? දන්නවද? දැන් වෙලාව කීයද කියලා? වෙලාව? ඕනම් 12 පහ වෙලාද? මෙච්චර රැවෙච්ච වෙලාවක ඔය වගේ කෑග ගහ සින්දු කියන එක හරිද? ඔයාටත් ඇහුණද? එහෙමනම් මේ ගෙවල් හොඳට හදලා නැතුව ඇති. අපරාධෙ මං ආවේ. කවුරු හරි කැතට සින්දු කියනකොට ඒක සින්දුවකටත් වඩා මට හරි කංකරච්චලයක්. ශබ්ද දූෂණය කරන එක ලොකු අපරාධයක්. පැමිණිලි කළොත් දඬුවම් විඳින්නත් වෙයි. දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න දහදන්නේ. අල්ලපු ගෙදරට ඇහෙන සින්දුවක් කියපු නිසා. මම කිව්වේ පැමිණිලි කරනවා කියලා නෙවෙයි ඔයාගේ දැන ගැනීමට. ඔය කියන්න හදන මට සාමාන්‍ය දැනීමවත් නෑ කියලානේ. නෑ එහෙමම නෙමෙයි. ඔව් මම දන්නවා මම කිසිම මොලයක් නැති සාමාන්‍ය දැනීමක් නැති කෙල්ලෙක් නේ. මගේ මොලේටත් බෙහෙත් විතරනේ තියෙන්නේ. තවත් බොකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්නේ. මොනතරම් දවසකට බැලුම් ගොඩක් මිනිස්සුන්ගෙන් අහනවා කියලාද ඔයා හිතන් ඉන්නේ. හැම කෙනෙකුටම මගේ වැරද්ද විතරද පේන්නේ. මම අද දවසට මේක ඇපල් ගෙඩියක් විතරයි කෑවේ. ඒත් බඩගින්නක් දැනෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ හොඳටම බැලුම් අහපු නිසා. ඒම දෙවට අල්ලපු ගෙදර කෙනත් ඇවිත් මට බනිනවා. මං සින්දුවක් කිව්වා කියලා මෙච්චර ලෑවෙලත් ඔයා වගේ කෙනෙක් ගෙනුත් බැලුම් ගන්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ. මුළු දවසම මිනිස්සුන්ගෙන් අපහාස විඳිනවා. මමත් මිනිස්සේ දුක වේදනාව කියන එක මටත් හොඳට දැනෙනවා. කොහොමද කියන්නේ? මගේ මේ හිත නිදහස් කරගන්නේ. ඇයි සොංගේට මිනිස්සු මේම සලකන්නේ? ඇති සමාව ගන්න ඕනේ. තවත් මේ ගැන කතා කරා කියලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මගෙන් මේ හිතන්නේ මං ගොඩක් ලස්සනයි කිව්වට මට ගොඩක් අය කැමතියි කිව්වට මාව චුයින්ගම් එකක් වගේ අපල විසි කරනවා. මොන තරම් අසාධාරණද මේ ලෝකේ ඉන්නවා බොරුකාර මිනිස්සු.
කරන්න බෑනේ. දැන් බලන්න සෙමි. එයාට මම 5ට ස්ටෑන්ඩ් බයි ඉන්න කිව්වේ. එයා මේකප් කරගෙන 4 වෙන්න කලින් ලොකේෂන් එකට ආවා. දැන් වෙලාව කීයද කියලා දන්නවද? බලන්න 9යි කාලක් පහුවෙලා. ඉතින් මොනව කරන්නද? අපේ ඩිරෙක්ටර් කිව්ව දැම වැඩි නම් පටන් ගන්න බෑ කියලා. මම ඉතින් මොනව කරන්නද? එයා ප්‍රධාන චෛත්‍ය නෙමෙයි හින්දාද මෙහෙම කරන්නේ. සොංගීටත් මං 8 වෙද්දි මෙහෙට එන්න කිව්වා. මේ විදිහට වැඩ කරන්න පුළුවන්ද? එයාට මේ දවස්වල ටිකක් වැඩ වැඩි ඒකයි. අපේ සෙමි ඊයේ දවසටම සීන් 3යි කළේ. උදේ 5ටයි පළවෙනි සීන් එක. දෙවෙනි සීන් එක පටන් ගත්තේ හවස 5 වෙද්දි. අන්තිම සීන් එක කළේ රෑ 12 වෙද්දි. ජොන්සන් නම් දවසට සීන් 20ක් විතර කරලා ඉවරයි. එහෙනම් ඉතින් ප්‍රධාන චරිත කරන්න කියන්නේ.